ආයුබෝවන්. එතකොට අපි ඊයේ කතා කරා දුර සහ විස්ථාපනය දෛශික රාශි අනිශ්චිත රාශි කියන කොටස පහුගිය වීඩියෝ එකෙන්. අපි මේ වීඩියෝ කොටසෙන් කතා කරන්න සූදානම් වෙන්නේ වේගය කියන රාශිය පිළිබඳව. එහෙනම් මේ අසීමාන්තික සීමාවයින් විතර විද්‍යාව විෂයක් විදියට පමණක් බව ජීවිතයට ආදේශ කරගන්න. අපේ කාලේ විද්‍යා පන්තියත් එක්කයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි. එතකොට වේගය මොකක්ද අතර මේ වේගය කියලා කියන්නේ? දැන් සාමාන්‍ය අදහසක් ගන්නවත් අපි කියනවා ඒ බයිසිකලේ හරි වේගෙන් ගියා. පට්ට වේගෙන් ගියා. නැත්නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන තව වචනයක් හයි ස්පීඩ් යනවා කියලා. හයි ස්පීඩ් කියන්නේ වැඩි වේගකින් යනවා කියන්නේ. හරි. එතකොට ওই වේගය කියන සංකල්පය ඇවිල්ලා තියෙනවා. ඒක විද්‍යාවට සම්බන්ධයි කියලා කියනවා. කොහොම අදහසක් තමයි තියෙන්නේ. දැන් ඇත්තටම අපිට වේගය අපි අංකණයක් දන්නවා. සමහර බයිසිකල් යනකොට 60ට ගියා 80ට ගියා කියයි වාහනයක 120කට නිකන් එහෙම ගියා කියලා කියනවා. මොකද ඇත්තටම මොකද්ද මේ අංකයක් දෙන්නේ වේගයට මොකද්ද අංකයක් කොහොමද මේක ගණනය කරගන්නේ? අන්න ඒ කොටස තමයි අපි මේ පාඩම තුළ කතා කරන්නේ. එතකොට ඔයා මේක ගැන හතර පස්සේ 60ට ගියා 70ට ගියා කියලා කියද්දී ඔයාට අන්න මේ මොකක්ද ඇත්තටම 60ට ගියා කියන්නේ මොකක්ද ඇත්තටම 70ට ගියා කියන්නේ කියලා. පැහැදිලිද? එතකොට වේගය කියන අක්ෂරව ගත්තාම සාමාන්‍ය වේගය කියලා කියන්නේ ඔය දන්නවා දැන් හිතන්නකෝ මෙහෙම ලක්ෂයකින් ගන්න. හරි. මෙහෙම ලක්ෂයකින් ගන්න. මෙහෙම තව ලක්ෂයකට මොකක් හරි වාහනයක් ගමන් කරනවා. මම නිකන් බස් එකක් කියලා ගන්න. තව ලක්ෂයකින් නම් තව ලක්ෂයකට වෙනස් ලක්ෂයකට කාර් එකක් ගමන් කරනවා. අපි දන්නවා සමහර කාර් එකක් ඉක්මනට යයි. කාර් එකක් ඉක්මනට ගියම කාර් එක පට්ට වේගෙන් ගියා බස් එකට වඩා කියලා අපි කියනවා. හරි. බස් එකට වඩා පට්ට වේගෙන් කාර් එක ගියා කියලා අපි කියනවා. බොහොම සරල කතාවක් තියෙන තේරුම් ගන්න. එතකොට අපි ඉක්මනට ගියා කියලා කියන්නේ මොකද්ද? අඩු කාලයකින් ගියා කියන එකනේ. ඔන්න උතන තමයි අපිට අල්ලගන්න තියෙන පොයින්ට් එක ඉන්නේ. ඒතර වේගයට බලපානවා ප්‍රධාන වශයෙන් දෙන්නේ. කවුද දෙන්නේ? පළවෙනි කෙනා තමයි වේගයට බලපානවා මුලින්ම කාලය කියන රාශිය. කාලය කියන කෙනා බලපානවා. ඊළඟ එක තමයි අල්ලගන්න ඕනේ. දැන් කාලය බලපානවා පී කතා කරලා දුර හා විස්ථාපනය. වේගයට තව බලපාන කෙනෙක් තමයි දුර කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යද්දී මෙයා යම් කිසි දුරක් පහු කරගෙන තමයි යන්නේ. හරි. ඒක දුර කියලා කියන්නේ අන්නේ ඊළඟ භෞතික රාශිය. ඊට පස්සේ අපි යනවා මොකද්ද වේගය කියලා කියන්නේ කියන එකට අර්ථකථනය දෙන්න. හරි. අර්ථකථනය දෙන්න. වේගය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අපි මම නිර්වචන කියන්නම්. වේගය යනු ඒකක කාලයක් තුලදී ගමන් කරන දුර. කොහොම නේසි? ඒකක කාලයක් තුලදී ගමන් කරන දුර තමයි වේගය කියලා කියන්නේ. පැහැදිලිද? වේගය යනු හරි. ඒකක කාලයකදී ගමන් කළ දුර. හරි. මොනවද තමයි අල්ලගන්න කියලා ස්පෙෂල් පොයින්ට්. ඒකක කාලයකදී ගමන් කරපු දුර තමයි අපි වේගය කියලා කියන්නේ. එතකොට ඒ හිතන්න මෙහෙම කතාවක්. හරි. මෙහෙම කතාවක් හිතන්න. මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා. මෙතන මොන ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල නම් අර ඊයේ කිව්වා වගේ තව ගොඩනැගිල්ලකට යන්නයි කියන්නේ. හරි. ඒත් මේ ගොඩනැගිල්ල නම් මේ ගොඩනැගිල්ලට යන්න මිනිහෙක්ට යනවලු අපි හිතමුකෝ තප්පර මෙයාට ගියා තප්පර 20ක්. හරි. තප්පර 20ක් ගියා මේ ගොඩනැගිල්ල නම් මේ ගොඩනැගිල්ල දුර තප්පර 40. මීටර 40. එතකොට වේගය කියන්නේ මොකක්ද ඇත්තටම? වේගය කියලා කියන්නේ මෙයා මිනිහා පයින් යනකොට යනවා. ඒකක කාලයකදී ගමන් කළ දුර. එතකොට තප්පර 20කදී මෙයා මීටර 40ක් ගමන් කරලා තියෙනවා නම් එක තප්පරයකදී ගමන් කරපු දුර බලන්න මොකද කරන්න ඕනේ? මේ මීටර 40 20 නේ. ඒක නේද ලේසිම වැඩ. මීටර 40 20 බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා ඒකක කාලයකදී ගමන් කළ දුර. මම ඔක පොඩ වගන්ති ස්වරූපයෙන් ලියලා වඩ වෙන්න.
හරිද? එහෙනම් මුලින්ම ඒගොල්ලෝ කියනවා තප්පර 20කදී s කියලා කියන්නේ seconds. ඒ කියන්නේ තප්පර 20කදී ගමන් කළ දුර. හරි. තප්පර 20කදී කොච්චරක් ගමන් කරලා තියෙනවද? මීටර් 40ක් ගමන් කරලා තියෙනවා. ඊළඟට එක තප්පරයකදී ගමන් කළ දුර. ඒකම තමයි වේගය කියන්නේ. පැහැදිලිද? තප්පරයකදී ගමන් කළ දුර. එතකොට මීටර 40 බෙදන්න ඕනේ තප්පර ගන්න. එතකොට තමයි අපිට එක තප්පරයකදී ගමන් කළ දුර එන්නේ. තප්පරයකදී එතකොට තප්පර එකකදී කොච්චරක් ගිහලා තියෙනවද මෙයා? මීටර 2ක් ගිහලා තියෙනවා. එහෙනම් තප්පරයකදී ගමන් කරපු දුරම තමයි අපි වේගය කියලා කියන්නේ. එතකොට මේ s එක උඩට යනවා s වෙන එකක් වෙනවා. පැහැදිලිද විතර? ms වෙන එක වෙනවා වේගය. ඕක පොඩ්ඩක් සරල කරලා හරි ඔච්චර හිතන්න ඕනේ නෑ. හරි මේක ඔච්චර හිතන්න ඕනේ නැහැ කියලා. විද්‍යාඥයෝ හදලා තියෙනවා වේගය හොයන්න පොඩි සමීකරණයක්. මොකද සමීකරණය? මෙන්න මේක තමයි සමීකරණය කියන්නේ. හරි. සමීකරණයක් හදලා තියෙනවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. පැහැදිලිද? මොනම සමීකරණයක් හදුවා. ඒතර වේගය අපිට දුර කාලයෙන් බෙදලා කෙලින්ම ගන්න පුළුවන් කියලා. ඔය ඉතින් ඒකමනේ අතන. මම එකපාර මේක වාට කිව්වේ නැත්තේ. මේක තේරුම් ගන්න එක. හරිද? මොකද විද්‍යාව කියලා කියන්නේ අපි කටපාඩම් කරගන්න ඕන විෂයක් නෙමෙයි. බයෝ පාර්ට් එකේදී හැරෙන්නේ. ඒක කෙමිස්ට්‍රි ෆිසික්ස් විදිහට. අපි දන්නවා ඔයගොල්ලෝ සයන්ස් වල ඉගෙන ගන්නකොට හරි සයන්ස් සබ්ජෙක්ට් එක ඔයගොල්ලන්ට බෙදෙනවා ප්‍රධාන කොටස් තුනක්. හරි මොනවාද? මුලින්ම ඔයගොල්ලෝ බයෝ පාර්ට් එකක් ඉගෙන ගන්නවා මේකට. ඊපස්සේ කෙමිස්ට්‍රි පාර්ට් එකක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ෆිසික්ස් පාර්ට් එකක් ඉගෙන ගන්නවා. මොන පාර්ට්ස් තුනක් විදිහට මේ සයන්ස් කියන එක ඉගෙන ගන්නේ 10 11 ට්‍රේනින් වල. හා උඩ පොඩි පන්තිවල එහෙම තමයි කරේ. ඉතින් මෙතනින් මම මේක පොඩ්ඩක් අයින් කරන්නම්කෝ. මොකද මේක කටපාඩම් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙක කියන්නේ අපි තේරුම් ගන්න ඕන එකක්. මේක අපේ අන්ඩර්ස්ටෑන්ඩින් එක මත තමයි තියෙන්නේ. හරි අන්ඩර්ස්ටෑන්ඩින් මත තමයි මේක පවතින. ඒතර අපි මේක අනිවාර්යෙන් තේරුම් ගත යුතු විෂය දෙකක්, සබ්ජෙක්ට් එකක්. ඒ ලර්න් බයෝ කරන කෙනෙක්ට ඒක හොඳටම තේරෙයි. ඔයා ඊතනට ගියාම. ඒ නිසා කිසිම වෙලාවක මේ සමීකරණ පාඩම් කරන්න යන්න එපා. මම මේ කියන කතන්දරයක් විදිහට ඔළුවට දාගන්න උත්සාහ කරනවා. හරි. ඒතකොට එහෙම අපි ඒක හරියට ඔළුවට දාගත්තයින් පස්සේ අපිට මේවා ඇත්තටම කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරි. මොකද මේවත් ඔක්කොම විද්‍යාඥයෝ සාමාන්‍ය ප්‍රති මිනිස්සු ගොඩනගාගත්තු සමීකරණ. තව කෙනෙක් ගොඩනගපු දෙයක් අපි කටපාඩම් කරනවට වඩා අපි අපේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. ඒක මම මේ කතාවත් ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි දැන් මේ වේගය සම්බන්ධ චූටි ගානක් ගමු. හරි. බොහොම සරල ගානක්. හරි. එතකොට දැන් හිතන්න හරි මොකක් හරි මාර්ගයක කවුරුන් කෙනෙක් ගමන් කරනවා. හරි මොකක් හරි මාර්ගයක යම් මිනිහෙක් ගමන් කරනවා. මෙහෙම තැනක ඉන්නවා. A කියලා පොයින්ට් එකක ඉන්නවා. B කියලා පොයින්ට් එකකට හරි. මේ පොයින්ට් එක අතර දුර මම දෙන්නම් ඔයගොල්ලන්ට මීටර 40යි කියලා. හරි. ඒතර මේ ළමයාට A ඉඳන් B ට යන්න ගත වෙනවා කියලා ගමු අපි කාලය සාමාන්‍යයෙන් තප්පර 5ක් ගත වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් සමීකරණය දැම්මොත් අපිට උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කාලයකදී ගමන් කළ දුර අපේ ක්‍රමයට අපිට කෙලින්ම උත්තරේට යන්න පුළුවන්. ඔය පොයින්ට් එකෙන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕකත් නිවැරදි. හරි. දෙකම නිවැරදි ක්‍රමයක්. එතකොට මම මෙතන ගියොත් හරි දැන් සාමාන්‍ය සමීකරණය ගැන සම්මතයි. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර නම් හරිද? දුර නම් කොච්චර දුරයිද? මීටර 40ක් දුරයි. එතකොට කාලය තප්පර 5යි. එහෙනම් උත්තරේ බෙදුවම වෙනවා 45 බෙදුවම 8යි ms ඍණ 1යි ඍණ 1 වෙලා යනවා. හරි.
ඇයි එහෙම පෘථිවි උඩට යන්නේ ඍණ 1 කරලා? S එකයි උඩට යන්නේ ඍණ 1 කරලා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. ඒ කියන්නේ ගණිතය අපි ඉගෙන ගන්නවා මේක චිත්‍රපටයකින් කියන්න. හරි? යට තියෙන ඕනම එකක බලය අපි එතන මලක් කියමු තියෙන්නේ. ඒ මලේ බලය y නම් අපිට මේ මල උඩට ගන්න ඕන නම් හරි? මේ y ගේ බලය ඍණ කරලා මල උඩට ගන්න. එතන යට එක. ඕක අනිත් පැත්තටත් එහෙමයි. කොටුවක් තියෙනවා. කොටුවේ ඍණ x ගේ බලය. ඒතර මේ කොටුව අපිට යකට ගන්න ඕන නම් ධන කරලා මෙහෙම ධන කරලා ගන්නවා මෙයා. යට දෙද්දි ධන x වලට ඍණ ධන වෙනවා ධන ඍණ වෙනවා. උඩ එනවා අවිද්‍ය ඒක නිරතුරුව වෙනවා. හරි? ඒක නිරතුරුව වෙනවා. හරිද? එහෙනම් තමයි මේක. මෙතන යන තියෙන්නේ වෙලාවෙ එක. හරි? එතකොට ඒ විදිහට තමයි මේක තව අකුරු වල ඒක කියුන්නට යද්දි රීඩින් එක වෙලා නැගි ලොකුට හිතන්න ඕනේ නැහැ. ඔන්න මේ එකේ කටපාඩම් කරගෙන ඉන්න ඉංග්‍රීසි ස්ක්‍රීන් එක අපර විදිහට මෙහෙමකට ගිහලා ඉංග්‍රීසි ස්ක්‍රීන් එක වෙනවා කියන්නේ. හරි. එතකොට දැන් මම වේගය ගානක් හැදුවද වේගය ගැන උගලන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ මම පොඩ වේගය කැටි කරලා ඔයාලට පෙන්නනවා. වේගය මයින්න පුළුවන් මීටර වලින් නෙවෙයි තප්පර වලින් විතරද? නෑනේ. වේගය කියන්නේ මොකක්ද? වේගය කියන්නේ දුර බෙදීම කාලය. හරි. ඒ කියන්නේ දුර බෙදීම කාලය. එතන දුර කියලා කියන්නේ හරි දුර කියලා කියන එක අපිට මීටර වලින් මයින්න පුළුවන් කාලයට අපර වලින් මයින්න පුළුවන්. ඒතර ඉංග්‍රීසි වෙන එක කියන්නේ. හැබැයි කාවලාක අපිට මේක මීටර වලින් මයින්න මේක මිනිත්තු වලින් මයින්නවා. එතකොට මේක වෙනවා m minutes වෙන එක තියෙනවා. හරි. ප්‍රධාන වශයෙන් අපි වාහන වලින් පාවිච්චි කරන්නේ තමයි දුර කිලෝමීටර වලින් මැනලා වේගය පැය වලින් මැනලා kmh වෙන එක. මේක තමයි අපි හරි ඊළඟට මේ පාඩම යනදී කතා කරන්න තියෙන්නේ මධ්‍යක වේගය කියන මාතෘකාව. එතකොට මම මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චුටි ගානක් අරගෙන අපි මේ ගානත් එක්ක වැඩේ යමු. හරි. හිතන්න මෙන්න මෙහෙම කතාවක් අර මම කිව්වා වගේ මෙන්න A කියලා ලක්ෂයක් තියෙනවා. B කියලා ලක්ෂයක් තියෙනවා. හරි. ඒතර A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට ඔන්නම වාහනයක් ගමන් කරනවා. හරි. වාහනයක් ගමන් කරනවා. හරි. A ඉඳන් B ලක්ෂයට දුර මීටර 80යි කියලා ඒගොල්ලෝ ගාන දීලා තියෙනවා. හරි. මීටර 80යි කියලා ගාන දීලා තියෙනවා. මේක යන්න ගත වෙන කාලය තප්පර 5ක් අපි වන්නකෝ තප්පර 5ක් කියලා. තප්පර 8යි කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. හරි. අපි අංකයකටම මුලින් අපි වේගය හොයාගෙන ඉමු. ඒතර කොහොමද ලියන්නේ? වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. දැන් දුර කීයද? දුර මීටර 80යි. කාලය තප්පර 8යි. මම කලින් කියලා දුන්නා වගේ 80 බෙදීම 8යි එන්නේ. එහෙමයි s එක උඩට යනවා s ඍණ 1. ඒක වෙනවා 10යි ms ඍණ 1යි කියලා. හරි. ඊට පස්සේ දැන් මේක තමයි වාහනයක්. වාහනේ පටන් ගන්න කොහොමද? පටන් ගන්න මෙතනදී බිඳුවේ. හරි. සාමාන්‍යයෙන් එහෙමයි. හරි. ඔයගොල්ලෝ වාහනයක බයිසිකලයෙන් ගිහිල්ලා දිනනවා නම් බයික් එකක් කියලා තියෙනවා දානවා සීන් එක. බිඳුවෙන් පටන් ගන්න ඔයගොල්ලෝ දකිනවා දැන් අර වාහනේ කට්ට මෙහෙම තියෙනවා. මීටර් බෝඩ් එකේ කට්ට. මෙහෙම බිඳුවෙන් පටන් අරගත්තාම චුට්ට චුට්ට තමයි ඉහළට ගියේ. දැන් කේස් එක මොකද්ද? මේකම වේගය කියලා දෙනවා 10 ms කියලා අපි ගාන හතර ගත්තා. හරි. ප්‍රශ්නේ. මේ හැම තැනකදීම මෙයා 10න් යනවද නෑ? පටන් ගද්දිම පුත්පු ගමන් කාපිය කා කියලා පටන් ගද්දිම බිඳුවයි බම් මෙයාගේ වේගය. ඒතර හැම තැනකදීම මෙයා 10න් යන්නේ නෑ. හරි? හැම තැනකදීම මෙයා 10න් යන්නේ නෑ. පටන් ගද්දිම බිඳුවයි නම් හැම තැනකදීම 10න් යන විදියක් නෑ. ඒතර එක තැන්වල එක එක වේගයෙන් වලින් එයා කමෙන්ට් කරලා දිනනවා කියලා පේනවා. මාර්ගයේ. එතකොට ඔන්න ඔතනදී තමයි විද්‍යාඥයෝ අසරණ වුනේ. වේගය ගත්තට අපි ඇත්තටම ගන්න වේගය නෙමෙයි නේද? ඇයි? මෙයා ගමන් කරපු මුළු දුර හොයලා මුළු කාලෙම බෙදලා ගත්තා. ඒතර වේගය කියන එක නෙමෙයි ඇත්තටම අපි අරන් තියෙන්නේ මෙතනදී. හරි? වේගය කියන්නේ ඕක නෙමෙයි. වේගය කියලා කියන්නේ මොකක්ද? මෙතනදී මේ වාහනේ ඉන්නවා නම් එතනදී මේ මීටර බෝඩ් එක පෙන්නන එක තමයි වේගය කියලා කියන්නේ. මෙතනදී මේ වාහනේ ඉන්නවනම් එයාගේ මේ මීටර බෝඩ් එකේ කට්ට පෙන්නන තැන තමයි එතනදී වේගය කියන්නේ. වේගය කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙලා තියෙනවා. හැබැයි හැමතිස්සෙම වේගය කියන එක වෙනස් වුණා එකම වේගයක් අපිට කියන්න බෑ වේගය කියලා. එහෙනම්
සම්පූර්ණයෙන් මේ උදාහරණය තුළදී මේ වචනේ පාවිච්චි කරන එක සාධාරණ නැහැ. මොකද පාවිච්චි කරලා තින්නේ මුළු දුරබෙදින මුළු කාලේ. අන්න ඒ නිසාම විද්‍යාඥයන් සිද්ධ වෙනවා අලුතෙන් සමීකරණයක් ගොඩනගන්න මධ්‍යක වේගය කියන. ඒ මධ්‍යක වේගයේ ප්‍රශ්නයක් නැහැ. මධ්‍යක වේගයේ ප්‍රශ්නයක් නැහැ. ඒ මධ්‍යක වේගයේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ මධ්‍යක වේගය නම් පාවිච්චි කරනවා. ඒ මධ්‍යක වේගයනේ මේ ගමන පුරාවට මෙයා මැද මේ වගේ වේගකින් ඉහළ තියෙනවා කියන්නේ නියරි ආසන්න වශයෙන් මෙහෙම වේගකින් මෙයා ගමන් කරලා තියෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ කතාව ඇතුළේ. පැහැදිලිද? මම හිතනවා කියපු දේ පැහැදිලි වෙයි කියලා. එතකොට මධ්‍යක වේගය නම් අපි ඒක සමීකරණය කියනවා මොකද්ද? ගත වූ මුළු කාලය. ගමන් කළ මුළු දුර එළිය ගත වූ මුළු කාලය කියලා. එතකොට මේ 10 කියලා කියන්නේ කවුද? මධ්‍යක වේගය. ඕක තමයි මේ වේගයේ කොටසට අදාළව අටෝකලන්ට කියලා දෙන්න තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලිද කියලා. එහෙමනම් අපි මේකේ ඉතුරු කොටස් වලින් වේග ප්‍රස්ථාර, ඉතුරු කොටස් වලින් ප්‍රවේගය වගේ තව දරුණු ලස්සන මාතෘකා වලින් නම් වෙනකම් අදට හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.